ඊළඟ වීඩියෝ එක නම් මේ දවස්වල සෝෂල් මීඩියා වල පට්ට විදිහට වෛරල්. මේක රෙකෝඩ් කරලා තියෙන්නේ ටෝකියෝ ඩිස්නිලන්ඩ් ගියපු පවුලක්. අප්ලෝඩ් කරලා තියෙන්නේ ෆෝර්ත් වෝල් කියන ජපන් ගෝස් channel එකෙන්. වීඩියෝ එකේ මුලින්ම පේන්න තියෙන්නේ මේ පවුලේ අය ෆන් එකේ දවස ගත කරන විදිහයි. ඊට පස්සේ මෙයාලා රයිඩ් එකක් යන්න තීරණය කරනවා. කතාවක් තියෙනවා මේ රයිඩ් එකේ වතුරට වැටිලා මැරුණු පොඩි ගැහැණු ළමයෙක්ගේ ආත්මයක් හොල්මන් කරනවා කියලා. බෝට්ටුව ඉස්සරහට යන්න පටන් ගද්දිම මෙයාලගේ කැමරාවේ අහම්බෙන් මෙන්න මෙහෙම අමුතු දෙයක් සටහන් වෙනවා. මේකට මෙයාලා හැමෝම ගොඩක් කලබල වෙලා තියෙනවා. ඔයත් ඒක දැක්කද? බෝට්ටුවේ පිටිපස්සට වෙන්න පොඩි ළමයෙකුගේ වගේ අතක් උඩට ඇවිත් බෝට්ටුවේ උඩ කෑල්ල අල්ලනවා පේන්න තියෙනවා. ඊට පස්සේ හිමින් සැරේ ආයෙමත් වතුරට නොපෙනී යනවා. මේ අත කාගේද? කමෙන්ට් කරන ගොඩක් අය විශ්වාස කරන්නේ මේක අර කලින් කිව්වා අවුරුදු ගානකට කලින් වතුරට වැටිලා මැරුණු පොඩි ළමයාගේ අවතාරය කියලයි. මේක ඇත්තම අස්වාභාවික සිද්ධියක්ද? නැත්නම් සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.